ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් සේවය වෙත ගෙවන ලද තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අදාළ මුදල තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවට ඇමරිකානු තැපැල් සේවය කළ දැනුම් දීමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි ඔහු පවසා සිටියේ. ශ්‍රී ලංකා තැපැල විසින් සිදු කළ මෙම ගෙවීම අතුරුදන්වීම පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාළ මුදල ගෙවූ බවට ශ්‍රී ලංකා පාර්ශවය පවසන නමුත් ඒ තමන් වෙත නොලැබුණු බව ඇමරිකානු පාර්ශවය අවධාරණය කරන බවයි ඔහු සඳහන් කළේ. මීට පෙරද මෙවැනිම ආකාරයේ මූල්‍ය අතුරුදන්වීම වාර්තා වී තිබූ පසුබිමක මෙම සිදුවීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.